අත්තම්මා උදෙන්ම නැගිටලා මේ කඩන්නේ හාතවාරිය, ඒ වගේම තව වැල්පෙනල, මොණර කුඩුම්බිය, මුගුණු වැන්න, කරපිංච එහෙමත් කඩා ගන්නවා. මේවා කඩාගෙන ඉස්සෙල්ලාම කරන්නේ ඒව තෝරන එක. හේතුව මේවා කඩනකොට අනිකුත් වල් පැලෑටි වගේ දේවලුත් කැඩිලා මිශ්‍ර වෙලා එන්න පුළුවන්. ඒ වගේම සත්තු කාපු කොළ වගේ ඒවත් තියෙන නිසා තමයි මේව හොඳට තෝරන්නේ. කොළ ටික හොඳට තෝරලා ඉවරනාට පස්සේ ආයෙත් හොඳට හොදනවා. හොඳට හොදලා ඊට පස්සේ තමයි මේවා වංගෙඩිය දාලා කොටන්නේ. වංගෙඩිය කොටනකොට ඒකට ගාගත්ත පොලොත් අත්තම්මා එකතු කරනවා. හේතුව එතකොට අර කොළවල විෂ ගතියත් ඒ වගේම පොල්වල තියෙන කිරි ගතියත් එකතු වෙලා ඒක යුෂ ගතිය ඉක්මනට ගන්න පුළුවන් සහ එතකොට මිඩකලා වෙනම වෙන් කරගන්න පහසු නිසා. අත්තම්මා මේ කැඳ එකට කැකුළු හාල් තමා පාවිච්චි කරන්නේ. හොඳට හොදලා ඒ කැකුළු හාල් ලිපේ තියාගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට වතුර දුන්නොත් එකතු කරලා. මේ කැඳ එකට ඉඟුරු ඒ වගේම සුදුලුණු එකතු කරගන්න ඕනේ ඒ අවශ්‍ය රස ගන්න. ඉතින් ඇත්තටම අත්තම මේ හදන කැඳ එක හරිම රසවත් ඒ වගේම ගුණවත්. අපේ වත්තේ අවශ්‍ය කොළ වර්ග තියෙන නිසා ඒ වගේම පොළොත් තියෙන නිසා හරිම පහසුවෙන් මේ කැඳ හදාගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට සද්දයන්තේ තමයි ඉතින් මේ කැඳ එක ගෙදර හැදෙන්නේ. හරිම රසයි. බලන්නකෝ.